මෙන්නපුව ලුණුවිල ප්‍රදේශයේදී ගින් ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ කාර්මික දෝෂයක් පැවති බවට තමන්ට සහ ප්‍රධාන ගුවන් නියමුවාට වැටහුණු බව අදාළ යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන්ට් එරංග චාමර ඒකනායක අධිකරණය හමුවේ සඳහන් කළේය. එම ගුවන් යානය කඩා වැටි එහි ප්‍රධාන ගුවන් නියමුවා මරුමුවට පත්වීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ විභාගයට ගෙනුණි. එහිදී අධිකරණයේ ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් අනතුරටපත් හෙලිකොප්ටර් යානයේ සහායක ගුවන් නියමු ලෙෆ්ටිනන්ට් එරංග චාමර ඒකනායක මෙලෙස ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද නියෝගයකට අනුව විපතටපත් වූවන්ට වියලි ආහාර ලබා දීමට පසුගිය 30 වෙනිදා හවස 5ට විතර අපි කටුනායක ගුවන් හමුදා කොඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානෙන් ගුවන්ගත වුණා. වෙන්නප්පුවට ඉහළ අහසේ සිට යානය තරමක් පහත් කරනවත් සමගම ගින් ඔය පාලම මත සහ ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් අදාර ඉල්ලා සිටියා. පාලම මතට හෝ මාර්ගයේ මතට යානය ගොඩ බැස්සවීමට හැකියාව තිබුණේ නැහැ. ඊට හේතුව පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසලින් අධිබල ඇති විදුලි රැහැන් පද්ධතියක් පැවතීමයි. කෙසේ වෙතත් අපි එහිදී අතවනමින් සිටි ජනතාවට වියලි ආහාර සහිත පැකට් පාර්සලයක් මුදා හැරියා. සුදුසු ස්ථානයක යානය ගොඩවැස්සවීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි කාර්මික දෝෂයක් පවතින බවට ප්‍රධාන ගුවන් නියමුවා නිර්මාල් සියඹලා පිටියට සහ මට හැඟී ගියා. ආපදාවක් නොමැතිව සුදුසු ස්ථානයකට ගොඩබැස්සවීමට උත්සාහ කරමින් ප්‍රධාන ගුවන් නියමුවා යානය හරවනවත් සමගම එය එක්වරම ගින් ඔයට කඩා වැටුණා. මහත් පරිශ්‍රමයකින් ඉන් පිටතට පෙමිණි මමත් සේසු ගුවන් හමුදා සමාජිකයින් තිදෙනාත් සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමුවාගේ බඳපට ඉවත් කර කඩිනමින් ඔහු මාරවිල මූලික රෝහලට පිටත් කර යවුවා. ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා විමර්ශන තවදුරටත් විධිමත් කරන ලෙසට උපදෙස් ලබා දුන් අතර විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව නැවත කැඳවීමටද නියෝග කළේය.